ආදරණීය තරුවක් චිත්‍රපටයේ නරඹන්න ඇවිල්ලා ඉන්නවා තවත් ආදරණීය චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක්. නෙළුම් කුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉලංගෝ රාම් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ආදරණීය තරුවක් පිළිබඳ අපිට අදහසක් දක්වන්න. ඉතින් ශ්‍රී ලංකෝ චිත්‍රපටය ගැන මොකද හිතන්නේ? දිල්ෂාන්ගේ ෆස්ට් ෆිල්ම් හොඳ ඩිරෙක්ට් කරලා තිනවා. යං ජෙනරේෂන්ස් මේ වගේ ෆිල්ම්ස් ගොඩාක් කනෙක්ට් කරන්න පුළුවන්. ලව් ෆීල් ගුඩ් love film එකක්. අනිත් එක the production quality is very high and cinematography is beautiful and direction is well I think well packaged film. Younger generation මේක ඇවිල්ලා බලන්න ඕනේ කියලා මම හිතනවා. මේ මිස්ටර් ඉලංගෝ අපිට කියන්න පුළුවන්ද මේ චිත්‍රපටයේ රංගනයේ දායකත්වය දක්වන සාරංග ශනෝත්‍රි සංගීතය ඇතුළු ඒ ආටිස්ට්ලගෙන් කොයි වගේ සපෝට් එකක් හම්බුණාද? ඒ වගේ මේ නිෂ්පාදනයේ අධ්‍යක්ෂණයෙන් කොයි වගේ තව සපෝට් එකක් හම්බුණාද? I think they have done justice because we don't anyway those three are very good like you know Saranga and the three characters are like very powerful and they have done justice to their character on the track කරලා තියෙනවා ඒක මම කියනක ඕනේ they are very good everyone ඊටමත් හොඳ විශිෂ්ට රංගනයක ඉදිලා තියෙනවා so it's a nice emotional the three lead එමනම් මම කියන එක තමයි ඔයගොල්ලන්ගේ හොඳ ස්ක්‍රිප්ට් එක හොඳ කැරක්ටර්ස් එකකට ප්ලේස් වුණා නම් ෆිල්ම් එක බලන්න පුළුවන්. ඉතින් මිස්ටර් ඉලංගෝ තාමත් ප්‍රේක්ෂකයෝ කතා කරනවා ඒ නෙළුම් කුල්ල චිත්‍රපටිය. ඊටම සාර්ථකත්වයට පත් වෙලා කියන්නේ ෆිල්ම් වලට බලන්නේ නැති අය පවා චිත්‍රපටි ශාලාවට ගෙන්නන්න හැකියාව ලැබිච්ච චිත්‍රපටිය. ඒකට මම සාක්ෂි. මම දන්න කෙනෙකුත් ඉන්න වැඩි චිත්‍රපටි බලන්න යන්නේ. අපි ගෙදර හරි ආසයෙන් මේ චිත්‍රපටිය නරඹන්න ගියා. ඒ මිස්ටර් ඉලංගෝ දැන් නෙළුම් කුල්ල ගිය අවුරුද්දේ සාර්ථකයි ඔයගේ අම්මා තාත්තත් බලන්න ගියා. ඔව් මගේ අම්මා තාත්තා හරි ආසයෙන් බලමු චිත්‍රපටියක් ඒක. ඉතින් අපිට ගොඩක් මගේ තාත්තා කිව්වේ ගොඩක් පුතේ ඒක අර මේ ඒ දවස්වල ජෝ අබේ වික්‍රම ඇඩ් කරපු සමහරක් කොමඩි ෆිල්ම් එකකට ළඟින් තියන්න පුළුවන් වගේ චිත්‍රපටයක් කියලා තමයි මට කිව්වේ. I'm so blessed. Thank you කියන්න තාත්තට මේ අලුත් ෆිල්ම් එකක් මම කරන්න යනවා. ඒකත් තාත්තට කැමති වෙයි. ඒක ප්ලේන්ටි කියලා. ඔව් තාත්තා කැමතිම බීමක් තමයි අලුත් චිත්‍රපටිය ප්ලේන්ටි. ඉතින් අපි ගොඩක් ඒ ඉදිරියට එන්න තියෙන මේ චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කෙටියෙන් idea එකක් දෙමු නේද? Plenty is a road film, a feel good emotional film. Sajid Anthony, Amy Srilinege, Aya, Janet Anthony, Shanudri අතර දෙන්නා ඉන්නවා, චාන්දිනියක්ත් ඉන්නවා. So it's a beautiful journey. තාත්තයි පුතයි a road trip එකක්. So ඒගොල්ලන්ගේ very emotional, funny ඒ වගේ තමයි ෆිල්ම් එක. නෙළුම් කුල්න වගේ මේකත් audience කැමති වෙයි කියලා හිතනවා. නෙළුම් කුලනටත් වඩා සාර්ථක වෙන චිත්‍රපටයක් වෙන්න කියලා අපි ප්ලේන්ටි චිත්‍රපටයේ සුබපදනවා. ඉතින් මිස්ටර් ඉලංගෝ මම අවසාන වශයෙන් තව ප්‍රශ්නයක් අහන්න හිටියා. දැන් මිස්ටර් ඉලංගෝ ඇතුළු ඇඩ්වර්ටයිසින් ෆීල්ඩ් එකේ ඒ කියන්නේ වෙන දැන්වීම් ශාස්ත්‍රයේ ඉන්නේ දැන් සිනමාවට ඇවිල්ලා ඉන්නවා නිර්මාණ කරනවා. නිර්මාණ කරනවා විතරක් නෙමෙයි ඒ කරන නිර්මාණ සාර්ථක වෙලා තියෙනවා. සක්සස් වෙලා තියෙනවා. ඒක කොයි විදිහටද දකින්නේ? ඒක හොඳයි. දැන් චත්‍රගේ ෆිල්ම් ලස්සන හොඳට ඒක රිසීව් කරා. ඒ වගේම දැන් දිල්ෂාරගේ ෆිල්ම් එකක් එනවා ක්‍රිකට් සාදු කියලා. ඒකත් very good positive reviews. good. මම එම advertising industry film industry එක කඩන්න හොඳ නැහැ. lot of new people ඇතුළට වෙලා හොඳ films කරන්න ඕනේ audience එක satisfy කරන්න. එම කොයි field එකකින්ද ඉන්න පුළුවන් engineer වෙන්න පුළුවන් doctor වෙන්න පුළුවන්. කවුරුරි ආවිලා හොඳ film කරන ඒක අපේ industry එකට ගොඩක් හොඳයි. ඉතින් මිස්ටර් ඉලංගෝ බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නාට. ඉතින් මිස්ටර් ඉලංගෝගේ ඉදිරියට කරන්න තියෙන සියලු වැඩ කටයුතු ඩිරෙක්ටිං ෆිල්ම් මේකින් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා විශ් කරනවා රුක්ෂාන් රොක් YouTube channel එකේ. ඉතින් thank you very much අපිට මේ අවස්ථාව